අපි යනවා හරිත කන්දේ. ඉතින් අපි දැන් නවත්තලා තියෙන්නේ 60 වලට පොඩ්ඩක් කිට්ටු කරලා මේ අපි කන්න හදන්නේ. අපි උදේ 9:00ට විතර එන්න පිටත් උනේ. අපි දැන් බයික් කරලාද මේ ගමන ආව නිසා පොඩ්ඩක් හැමෝටම මහන්සියෙන් ඉන්න පොඩ්ඩක් නැවැත්තුවා. ඉතින් අපිට හිමියේස් ගෙනල්ලා තියෙනවා රොටි. අපි දැන් රොටි කන්න හදන්නේ. රොටි කාලා අපි යනවා හරිත කන්දේ. ඉතින් කට්ටියත් එක්ක මගේ channel එක subscribe කරන්න, bell icon click කරන්න, Instagram follow කරන්න, links ටික තියෙනවා. එහෙනම් අපි හම්බෙමු ඉස්සරහට ගිහිල්ලා. යන්න නම් පුළුවන්. අපි දැන් රොටි කන්න හදන්නේ. අපිට තියෙනවා රොටි තියෙනවා, chili paste නෑ, ලුණු මිරිසක් තියෙනවා. නෑ අකෝ chili paste එක. chili paste. ඔව්. chili paste තියෙනවා. අපිට තියෙනවා chicken තියෙනවා. chicken උයි රොටි ඉන්නේ 60 වල. 60 වලට කිලෝමීටර් තව 8ක් තියෙනවා. හරි එහෙනම් කටියෙන් කන්න. අපිට හොදින් තියාගන්න පුළුවන්. මේක නම් තියාගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි හතරයි නේ. අත්තක හොදුනේ මට පටන් ගත්ත කිසි අවුලක්. හරි ළමයි මේ කොණ්ඩ ගැන මොකද හිතන්නේ මං ගැන හිතන්නත් එපා. අපි දැන් ඉන්නේ ආගරපත්තන පොලිස් ස්ථානයට ඇවිල්ලා මෙන්න මේ ෆෝම් දෙක තියෙනවා ෆිල් කරලා මෙන්න මේ පොලිස් ස්ථානයට බාර දීලා තමයි යන්න තියෙන්නේ හරිත කන්දර යන්න කලින්. අපිට යන්න තියෙන අර පැත්තට. අපිට මේ ෆෝම් ටික ෆිල් කරලා ඉවරලා යනවා. මේ මෙහෙමයි තත්ත්වේ. දැන් අපි අර පිරෝපු කොලේ දීලා ගෑමේ සයිටට අපි මෙතන ඩාවට අක් ගාලා දැන් වෙලාව 6ත් පහුවෙලා ඒකයි අද අපිට බ්ලොක් කරන්න ටයිම් එකක් නැහැ හරියට. ඒ කියන්නේ ලෑස්තිලා වෙන්නේ බ්ලොක් කරන්න. දැන් ලෑස්ති වෙන්නත් විදිහක් නැහැ. මේ ටික ඉතින් තමයි කපලා තමයි වීඩියෝ එකක් හදන්න වෙන්නේ. ඉතින් මේක තමයි අපේ හරිත කන්ද. මේක ඉතින් ගිහිල්ලා ටක් ගාලා ටෙන්ට් එක ගහලා ඒ ටික ලෑස්ති කරගන්න ඕනේ. තව කට්ටියක් ගිහින් තියනවා කියලා කිව්වා. මොහොත තමයි ඉතින් විස්තරේ. අපි කට්ටිය ඇවිල්ලා මෙතන ටෙන්ට් එක ෆික්ස් කළා. ටෙන්ට් එක ෆික්ස් කරලා ඉවර වෙලා කට්ටිය දෙක පටන් ගත්තා උයන්න. අද අපි හදනවා කොත්තුවකුයි රයිස් එකකුයි රැට. මාර හීතලයි. කට්ටිය තමයි ආව ඇඳුම් පිටි මම නම් ඇඳුම් මාරු කරගත්තා. මුන්ට ඇඳුම් මාරු කරන්න ඕනේ නැල්ලු. ඒ කොල්ලෝ ටික මයිලෝ හදලා තියන්නේ. මයිලෝ බොන්නේ නැහැ. මයිලෝ හරි දෙක සීන් දිනවනේ. මේ අද අපිට මගදී එන ගමන් වීඩියෝ මුකුත් ගන්න බැරි මොකෝ කට්ටිය තනි බයික් කලාවේ. ඊට පස්සේ පාර මාරවුල් ඒකින්ද අපිට වීඩියෝ මුකුත් කරගන්න බැරි වුණා. ඒකයි මේ මග වීඩියෝ අඩු. දැන් මේ අවස්ථාවේ අපේ බත් එක ඉදලා තියෙනවා. රසසරණිය බත් එක රුස්සලා තියන්නේ. මේ තියෙන්නේ කැරට්. ලොකු අවුලක් නැහැ ලයිට් එකේ. අපි ඉන්නේ හරිත කන්දේ. ඒ කියන්නේ උදේ ආවේ හරිත කන්දේනේ. දැන් ඔයගොල්ලෝ බ්ලොග් එකේ දකින්නේනේ. මේකේ ඉතින් මුලින්ම ඔයගොල්ලෝ හරිත කන්දේ එනවා කරන්න ඕන වැඩේ තමයි හරිත කන්දේ එන්න කලින් පොලිසිය නම මොකද්ද? ආකරපත්තන පොලිසියට යන්න ඕනේ. පොලිසියෙන් දෙන ඇප්ලිකේෂන් ෆෝම් දෙකක්. එකක් ෆිල් කරලා පොලිසියට දෙන්න ඕනේ. අනිත් එක අපි ගාව තියාගන්න ඕනේ. මොකද ඒක මේ එන තැන ගේට් එකෙන් ඉල්ලනවා. මොකද අපි ෆාම් එකකට එන්නේ. ෆාම් එක අක්කර 12 හරි 13ක් හරි මතක විදිහට. ඉතින් එහෙම ඇවිල්ලා තමයි හරිත කන්දරේ එන්න තියෙන්නේ. ආවට පස්සේ ඉතින් මෙහෙම තමයි හෙට උදේ පෙන්නන්නම් කොහොමද ඉතුරු ටික කියලා දැන් අපි ටිකට් වල ප්‍රයිස් එක. ටිකට් වල ප්‍රයිස් බයික් වලට කීයද ඉතුරු? බයික් එකට 100යි නේ. බයික් එකට 100යි අපිට 250. එහෙම තමයි ටිකට් වල ගන්න.
ඉතින් අපි අර සති ගානක් තිස්සලා ඇස්තිලා ක්ලිප් ටික දාන්න මුලින් සති ගානක් තිස්සලා ඇස්තිත්‍රිකද මම මේ කොහෙන් හරි දාන්න. ඒ පුකිටි ගිහලා බඩු ගත්තේ මෙන්න මේකට එන්න. දැන් තියෙනවා බඩු ඇති වෙන්න තියෙනවා කන්න ඇහිලා තියෙන මේ ඉතින් හතන ගමන් ඉන්නේ. හැමතැනම කුස්සිය මොකෝ වෙන්නේ? කුස්සිය අප්ඩේට් එකක් දෙන්න. කුස්සිය අප්ඩේට් එකක් දෙන්න. ගන්ඩයක් කියන්නේ මචන් දැන් බත් එක හරි. හරි කියන්නේ යට අල්ලලා තියෙන්නේ. විතර දාන්න කොච්චර අමාරුයිද කියලා චිකිලිට වඩා අමාරු කලවම් කළා. මේ ගම්බිරිස් එකයි ලුණු එකයි ඒක රොස්ටෙන් නෙන්න තිබාඩක් වගේ මට දැනෙන්නේ. පවුල් ගිහිල්ලා තියලා අඩු කරලා තිබ්බා. ඇද මං කරට් එක ගන්න ඕක මේ කරා ෆෝන් එක ගනි මම මේක අතේ වතුරද නෑ ඔන්න අපි මේ අවස්ථාවේ බිමට නෙමෙයි හැලියට දාපන්. හැලියට කොත්තු දානවා. මේ අවස්ථාවේ කොත්තු විතරයි හරියට හදාගත්තේ. මොකද මුන්ට රයිස් හදනට ඉරිසිය ඇත්තටම. රයිස් එක කර කරලා දෙන්නම මුන්ට ගන්න බෑ අපිට ගන්න බෑනේ. කොත්තු ගන්න හැදුව විතර කොත්තු ගන්න මොන සත්‍ය නැතුව. අපි ඉතින් අපිත් කොත්තු තමයි ගන්නෙ නේ. අර දෙක දැන් නම් ඉරන් තියෙන්නේ. උලන්නේ නෙමෙයි අප හොඳයි. සුදුරි. අඩෝ ඇයි උඹලා රයිස් එක කළා තරහා නෑ බං මේ කොත්තුව කඩෙන් ගන්නෙම බං බාගෙට හදලානේ. ඕකේ අපේ රයිස් ටික හදලා මෙතන තියෙනවා. ඊට පස්සේ දැන් පටන් ගන්න තියෙන්නේ අපේ චිකන් ඩෙවල් එක හදන්න. චිකන් ඩෙවල් එක හදන්න පටන් ගන්න කැරි මිරිස් දැම්මා, ඔයිස්ටර් සෝස් දාලා, සීනි දාලා, වතුර දාලා අපි චිකන් ටික කලින් බැදගෙන ආවේ. ඒ ටික දාලා ඉතින් අපිට ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් ඒ අර රවුඳු සුදු ලුණු ඉලුණුයි කපනවා. ලොකු ලුණු ටිකක් දැම්මා. ලොකු ලුණු ටිකක් දැම්මා. අපිට පොඩි ප්‍රශ්න තියෙනවා. අපිට හැන්දක් නැහැ. හැන්ද අමතක කරලා ඇහිලා තියෙන්නේ. හැන්දක් කියන්නේ එක හැන්දක්. එක හැන්දක්වත් නැහැ. හරි. අපේ කට්ටිය ඉතින් කන්නයිලා ඇස් තියෙන්නේ. කාල ඉවරයි. ලෙලිත් නැහැ. අඩු සූපු වෙන කන්නයිලා ඇස් තියෙන කටුත්තෝ සූප් කරලා මේ වලන් හිස්. ඉතින් එහෙම තමයි වෙන්නේ. කන්නයිලා ඇත්තේ මේක මේ මෙතන ඇල්ලන්න නේද? කන්න පටන් දැන් මෙහෙම අපි දැන් කාල බීල ඔක්කොම ඉවරයි. ගිහිල්ල කපලා දැම්මා මේ පී අල්ලලා. දැන් මෙහෙමයි දැන් අපි ඉතින් මේක බට්ට හීතලයි විතර දැන් අපි ඉන්දියා දැන් ඉතින් දැන් නිදා ගන්නවා. ඔයගොල්ලන් හෙට උදේ පෙන්නන්නම් ඊටු ටික මොකෝ වෙන්නේ කියලා හෙට උදේ දැන් කෑම හදන්න තියෙනවා. හෙට උදේ පිටත් වෙන්න තියෙනවා. අනිත් වැඩට යන්න තියෙනවා. ඕක තමයි ෂෙඩියුල් එක. පුක රදියන් ගානේ මේ ගමනේ දාගත්තේ. මේ මිනිස්සු යන්න දාගත්ත ගමන් නෙමෙයි. ඒකින්ද හෙට උදේ හම්බෙමු. මේ පැත්තට යන්න නේද? එහෙනම් හැමෝටම good night. එහෙනම් හැමෝම නිදා ගන්න බයි. මුගේ ඇස් දෙක රතු වෙනවා අපි ඉන්නේ හරිත කන්ද දැන් ඔයගොල්ලෝ දන්නවා ඊයේ නිදාගෙන දැන් අපි අස් කරනවා දැන් මේ වටපිටාවට ෆ්‍රීන් එක ගත්තේ දැන් මේ ඔක්කොම හැදිලා තියෙනවා අස් කරන්න ඕනේ අස් කරලා අපි ආයේ උදේට යන්න ඕනේ ඊයර හැන විකාරයක් කරලා දෙන්නේ කට්ටිය මම නම් දන්නේ නැහැ මම නිදාගත්තා මේගොල්ලෝ මොකක් හරි ලොකු විකාරයක් කරලා දිනන මෙතන රෑ අපි නම් දන්නේ නැහැ
දැන් ඉතින් මේක අත්කල වැඩ පටන් ගන්න ඉන්නේ. දැන් අපිට ඊයේ කාපු වාජන් ටික හොදන්න අරහෙට යන්න ඕනේ. දැන් ඒ දෙන්න ගිහින් ආවට පස්සේ අපි දෙන්න යනවා. ඊට පස්සේ පෙන්නන්න හරි අපේ මොනිටර් එක ලෑස්තිද? එක අපේ සෙවන් ලැස්ති කරලා තියෙන ඔක්කොම සෙවන් නෙවෙයි මොකද්ද චෙෆ් සෙවන් කියන මාස්ටර් චෙෆ් නේද සෙවන් කියන හොඳ නෑනේ අපි දැන් මේ තේ ලෑස්තිලා තියෙන තේ නෙවෙයි මොනවද මයිලෝ ස්පොන්සර් එකක් නැහැ මයිලෝ වලින් හත පහකවත් ඒත් බොන්නේ මයිලෝ හරි එහෙනම් thank you happy birthday තව ඉස්සරහා ඊළඟට දින අපිට මොනවද හදන්නේ බර්ත්ඩේ පාටි තියෙනවා පාන් හදනවා නේ සිංගි 10 වෙනිදා බර්ත්ඩේ පාටියක් තියෙනවා නේ පාන් නෑ මේ පාර උපන්දින නෑ මේ පාර උපන්දින පාට නෑ මේ පාර අපි දිනට පාටියක් දීම ජීවත් වෙන්න කියලා හරි දැන් අපි මේ උදේට උගෙන ගමන් ඉන්නේ ඉසුරු හිමේෂු හදනවා නූඩල්ස් උදේට ගන්න අද කෑම වැඩි වෙලා තියෙන ඇත්තටම කෑම වැඩි වෙලා තියෙන්නේ කෑම වැඩි වෙලා නැහැ කන්න ආපෙවුන්ගේ මොලේ අවුල්ලා තියෙන්නේ ඒ ගැන මොකක්ද කියන්නේ ඒ ගැන කියන්න තියෙන්නේ මේ ඕ කෑම මේ චංකි චොක්කයක් ඇදුවා ඒක දෙකක් කෑව දැන් කතා කරලා ඉන්නේ අපිට තියෙන චොක්ලට් චොක්ලට් කාලා තමයි මේ සීනියර් දෙන්නේ හරි ඔන්න අපි උදේට කෑම හදාගෙන තියෙන්නේ අපි දැන් කන්නේ ලයිස්ට් වෙන කට්ටියත් එක්ක අපිට තියෙනවා නූඩල්ස් තියෙනවා මේක මොනවද මීට් බෝල්ස් කොච්චි චීස් බෝල් තියෙනවා අපිට අපි ඉතින් කෙවන එකට ආවා සුපිරි ප්ලේස් එකකට අපි දැන් උදේට කන්නයි හදන්නේ දැන් වෙලාව උදේ 9ට විතර ඇති අපිට පොඩ්ඩක් පරක් වුණා උයාගෙන මේ කකුල නම් හවුස් කුඩෙල්ල තමයි ඉන්නේ කොයි පැත්තේ දන්නේ ඉන්නේ ඔය කකුලේද කපල් එක වගේ හරි ලස්සනයි මාව ගන්න එපා අපි ඉතින් හොම කපල් එක නෙමෙයි උඹලා දෙන්න මොකක් හරි ගේ සීන් එකක් තියෙනවද නෑ ඒක පාප උඹට මොකද හිතෙන්නේ ඊයේ රාත් පොඩි ලයින් ටිකක් තිබ්බනේ ඒවා වීඩියෝ නෑ ඊයේ ලයිව් ඊයේ බෙචීට් එක නේද ලයිව් එක නැත් එක මාරුවට හරි අපි මේ කනකම ඉන්නේ හොඳ මාරුවෙන් මාරු මේක හැදුවේ ඉසුරු අවුලන්නේ රහයි එක අවුලන්නේ රහයි රහයි කියපන් අවන්ගෙම බත් කන කටේ තියන්න බෑ බත් එකට බං එහෙම ප්‍රයොරිටි එකක් දෙන්න තරම් උමනා කොත්තු කෑමක් සුපිරි හරි මොකෝ කියන්නේ සිංගි හොඳයි අවුලන්නේ very nice කෑවෙත් නැහැ නේද එහෙනම් අපි අපේ ලොකේෂන් එක අපි ඊළඟට හම්බ වෙමු මේ කුඩාරමයි මේ ටිකයි අපි දැන් ලෑස්ති කරන්න බඩු ටික පැක් කරන්න යන වෙලාවට එහෙනම් ඉතින් ඔහොම තමයි ඉතින් අපි අද කැම්පින් මේක හරි අපි දැන් කැම්පින් සෙට් එක ඔක්කොම දැන් ගෙදර යන ලෑස්ති වෙන ගමන් ඉන්නේ හැමදේම පැක් කරගන්නවා බෑග්ස් වලට දැන් ටෙන්ට් එකේ වැඩේ කරගෙන යන ගමන් ඉන්නේ දැන් අපි ඔක්කොම ටික හරි ඊට පස්සේ ඉතින් අපිට යන්න තමයි තියෙන පොඩ්ඩක් අපි පෙන්නන්න මෙතන මම පෙන්නන්න මෙතන කොහොමද වැඩේ වෙන්නේ හරි තාම මොකද ඔක තිබ්බේ මේ තියෙන්නේ මෙතන අපි ටෙන්ට් එක ගහලා තිබ්බේ දැන් ටෙන්ට් එක පැක් කරගත්තා මේ තියෙන්නේ අපි මෙතන ගිනි වලක් ගහලා ටික ගස් කළා අපිට ගෙනියන් තියෙන ටික පැක් කරගත්තා මෙතන ෆුල් ක්ලින් කරලා තමයි යන්නේ දැන් මචං එහෙනම් ඔන්න මේක තමයි හරිත කන්ද අපි දැන් පිටත් වෙන්න හදන්නේ යන්න අපිට මගදී දවල්ට ගන්න තියෙනවා දැන් මොකද දැන් වෙලාව 12ට ළඟයි දවල්ට ගන්න තියෙන ඊට පස්සේ ඉතින් අපි එහෙම ගෙදර තමයි ඒ මගදී මොකක් හරි වුණොත් තමයි ඉතින් ෆුටේජ් එකක් තියෙන්නේ ඒක හින්දා channel එක subscribe කරන්න bell icon click කරන්න ඉතින් මේක තමයි හරිත කන්ද vlog එක එහෙනම් කට්ටියම ජය වේවා bye කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ දදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින දවසක පාවේදෝ අහසේ මග අල්ලන්න